පැවතුන කිසිම ආණ්ඩුවකට මේ වෙනකොට බැරි වෙලා තියෙනවා. මහා මොලකරු කවුද කියන එක හොයාගන්න අදටත් බැරි වෙලා තියෙනවා. ඇත්තටම අපේ හරිම කනගාටු වෙනවා. මොකද මෙතුමා බලයට එන්නේ ඉස්සෙල්ලා පාස්කු පහරේ විඳිතයන් වෙනුවෙන් සාධාරණේ පැය 24ක් ඇතුළත කරනවා කියන එක තමයි කිව්වේ. අද වගේ දවසක අද්දුම මහා මොලකරු කවුද කියලා හොයලා ඒ විඳිතයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න තිබුණා. හැබැයි එතුමා ඒ දේ කරේ නැහැ. දැන් මේ දවස්වල පිල්ලියන්ව අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධව කතා කිරීම සම්බන්ධව මේ සමහරුන්ට සෑහෙන දුක හිතිලා සමහරුන්ට සෑහෙන්න මේ රිදිලා තරත් වීරසේකර අමාත්‍යවරයා මේ සෑහෙන්න කාලයක් ඡන්දෙන් පස්සේ ඇස් දෙකටවත් දැක්කේ නැහැ. දැන් දිග හරාට තියෙනවා ප්‍රෙස් තියෙනවා. පිල්ලියන් ගැන මේ චරිත සහතික දෙන්න. උදේ ගම්මන්පිල ඇමතිවරයා පිල්ලියන් ගැන චරිත සහතික දෙනවා. මොකද මේගොල්ලන්ට මෙච්චර රිදිලා තින්නේ. පිල්ලියන් කියන්නේ කවුද කියන එක මේ රටේ ජනතාවට අලුතෙන් කියලා දෙන්න ඕනේ මිනිමරුයි. මේ රටේ දලදා වහන්සේට බෝම්බ තියපු එකේ මූලික සැකකරුවෙක් වගේම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු මිනිමරු. ඒ කියන්නේ ලේත් එක්ක සෙල්ලම් කරන එක පිල්ලියන්ලට මහ ලොකු දෙයක් නෙවෙයි. පිල්ලියන් ගැන සැක කටයුතු පහල කරපු ගමන් මේ හතර වටේ ඉන්න අනිත් අයට මෙච්චර රිදිලා තියෙන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන්වත් සාධාරණයක් මේ වින්දිතයන් වෙනුවෙන් කරයි කියලා එතුමලා මේ දේශපාලනය නොකර මේ පළාත් පාලන මැතිවරණයක් කිට්ටු කළා අත ළඟ තියාගෙන වාර්තාව CID එකට දෙන එකයි ඒකේ මහා මොලුකරු ගැන කියනවා කියන එකයි කල්යල් බල බල ඉන්න එකයි ඒම දේශපාලන වාසි ගන්න එපා මේකෙන්